chart එකක් create කරගන්නේ කොහොමද කියලා. මේක dynamic chart එකක් කියලා කියන්නේ දැන් මෙතන progress එක තියෙනවා data values ටිකක් type කරලා complete කරලා තියෙනවා 180ක් remain තියෙන්නේ 120යි. එතකොට 180 දැනට මේ chart එකේ 180යි කියලා progress එක පෙන්නනවා. දැන් අපිට ඕන නම් මෙතන 180 නෙමෙයි. අපි 175ක් දීලා බලමු. 175. එතකොට ඒ අනුව මේ chart එක වෙනස් වෙනවා. 150ක් දීලා බලමු. මේ chart එක dynamic chart එක අපි දෙන values අනුව chart එක වෙනස් වෙනවා. එතකොට ඔයාලා මොකද්ද කරන්න ඕන මේක create කරන්න නම් මෙන්න මේ data ටික ඉස්සෙල්ලා type කරගන්න. හරි. මේ data ටික මම මේකම copy කරලා පෙන්නන්නම් අලුත් sheet එකකට ඔයාලා මේක type කරන්න. type කරලා දැන් complete තියනවා value එකක් values දාන්න නැතුව මේ ටික හිස්ව තිබ්බත් කමක් නැහැ. නැත්තම් මෙහෙම value එකක් enter කරලා තිබුණත් කමක් නැහැ. complete කියලා මම 150ක් දීලා තියෙනවා. එතකොට complete 150 නම් remain වෙන්න ඕන මේක remain එක එන්න ඕන 100% complete ප්‍රමාණය අඩු කරාම. එතන 175ක් දුන්නොත් මේක 125යි කියලා auto change වෙනවා. ඒ කියන්නේ සමාන ලකුණ type කරලා මම 100%න් අඩු කරලා තියෙනවා. මෙන්න මේ complete කියලා තියෙන value එක. මගේ data type කරපු cells අනුව සමානයි 100% අඩු කිරීම මේ C3 කියන cell එක මම select කරලා තියෙනවා. ඒ විදිහට තමයි data ටික type කරලා තියෙන්නේ. ඊළඟට insert මේක insert වලට ගිහිල්ලා other charts යටතේ මම මෙන්න මේ donut කියන chart type එක select කරනවා. donut chart. එතකොට මේකේ ඔයාලට ඕන නම් මේ chart area එකේ මේ line එක ඉවත් කරන්න පුළුවන්. ඊළඟට මේ data legends තියෙනවානේ. icons තියෙනවා, legends තියෙනවා. select කරලා keyboard එකේ delete key එක press කරලා ඒ ටික delete කරන්න පුළුවන්. ඊට පස්සේ ආපහු chart area එකේ right click කරලා format chart area border color එක no line දෙනවා. border color එකක් ඕන නැහැ අපිට. මේක close කරන්න. chart එකේ color එක pattern එක ඒව ඕන විදියක් ඔයාලට select කරගන්න පුළුවන්. දැන් ඔන්න ඔය විදිහට chart එක තියෙනවා. දැන් මම මේ chart එක දැන් මේ විදිහටනේ කියන්නේ අපි දැනට දීලා තියෙන values වලට අනුව තමයි chart එක create වෙලා තියෙන්නේ. ඒක එහෙම නෙමෙයි මේක dynamic කරන්න ඕනේ. ඒ කියන්නේ මෙතන වෙනස් කරනකොට මේ ටිකත් වෙනස් වෙන්න ඕනේ. ඒක මම මෙතන ඒ කියන්නේ value එක පෙන්වන්න ඕන. කලින් මම ඔයාලට පෙන්නපු විදිහට ඒක හදාගන්නේ කොහොමද? insert වලට ගිහිල්ලා මම shape යටතේ text box එකක් select කරනවා. shapes යටතේ text box එකක් select කරනවා. මේ විදිහට. ඒ text box එක මේ chart එක ඇතුලේ අඳිනවා එහෙම. ඇඳලා ඊට පස්සේ මේකට අපි formula එකක් ලියනවා. මෙතන formula එක ලියන්නේ මෙන්න මේ formula bar එකට. formula bar එක තියෙනවනේ fx කියලා. එතන click කරලා සමාන ලකුණ type කරලා මෙන්න මේ complete value එක type කරලා තියෙන මම C3 වලනේ. මෙන්න මේ C3 කියන cell එක මම select කරලා enter key එක press කරනවා. එතකොට මේ value එක මේ text box එක ඇතුළට insert වෙනවා. දැන් ඔයාලට ඕන නම් මේක font size එක වැඩි කරගන්න පුළුවන්. font color එකක් දෙන්න පුළුවන්. bold කරන්න. එහෙම ඕන දෙයක් කරන්න පුළුවන්. ඊළඟට බලන්න මෙතන ඔයාලා මේක වෙනස් කරනකොට ඒකට අනුව chart එකත් වෙනස් වෙලා මේ text box එකත් වෙනස් වෙනවා. text box එකේ line එක ඉවත් කරන්න ඕන නම් text box එක select කරලා format shape outline වලට ගිහිල්ලා no outline දෙන්න. එතකොට value එක විතරයි box එකක් පෙන්වන්නේ නැහැ. මෙතන අපි value එක වෙනස් කරනකොට chart එකත් වෙනස් වෙලා මෙතන value එකත් වෙනස් වෙනවා. ඕන නම් මෙතන view වලට ගිහිල්ලා view යටතේ grid lines නුත් remove කරන්න.
එතකොට වඩාත් පැහැදිලිව පේනවා.